අයිබෝවන් සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ ලෝකේ වටිනාම දේවල් සොයාගත්තේ ලොකුවට සැලසුම් කරලා අවුරුදු ගාණක් මහන්සි වෙලා කියලානේ. ඒ වගේම අපි හිතන් ඉන්නේ විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැති හරිම දක්ෂ පිරිසක් කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ දන්නවාද ඉතිහාසයේ ගොඩක් වටිනා දේවල් සොයා ගැනීම සිද්ධ වුණේ නිකන් අහඹයකින් කියලා. ඉතින් මේ වෙලාවේදී ඒක පුංචි අතපසුවීමක් වුණාට අද වෙද්දී ඒ පොඩි වැරදීම නිසා ලෝකෙම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ වැරදීමකින් නිර්මාණය වුණු අද වෙද්දී කෝටිපතියන් බිහි කරපු ඔබව පුදුම කරන නිර්මාණ 10ක් ගැන කතා කරන්නයි. සුපර් ග්ලූ 1942 දෙවන ලෝක යුද්ධ කාලයේදී ආචාර්ය හැරි කූවර් කියන විද්‍යාඥයාට ඇමරිකානු හමුදාවෙන් පැවරුණා විශේෂ වගකීමක්. ඒ තමයි තුවක්කු සඳහා ප්ලාස්ටික් වලින් විනිවිද පෙනෙන කාච නිර්මාණය කිරීම. ඔහු ඒ සඳහා සයනු ඇක්‍රිලේට් කියන රසායනික සංයෝගය යොදා ගනිමින් පරීක්ෂණයක් සිදු කළා. නමුත් ඔහුට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. මේ දියරය ඕනෑවට වඩා ඇලෙන සුළු වීම. එය ස්පර්ශ වන ඕනෑම දෙයක් පරීක්ෂණ නල මේස උපකරණ ශනිකවම ඇලෙන්න පටන් ගත්තා. ඉතින් මෙම ව්‍යාපෘතිය සඳහා මෙම රසායනික ද්‍රව්‍ය ලොකු බාධාවක් වුණු නිසා ඉවත් කර දැම්මා. නමුත් හරියටම අවුරුදු 9කට පස්සේ 1951 දී ඔහු ජෙට් යානා සඳහා ආවරණයක් හදද්දී නැවතත් මෙම දියරය භාවිතා කරන්න සිදු වුණා. එදා තමයි ඔහුට වැටහුණේ තාපය හෝ පීඩනය නැතුව ඕනෑම දෙයක් ක්ෂණිකව අලවන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉන්පසු 1958 දී මේ සුපර් ග්ලූ නමින් වෙළඳපොළට ආවා. විශේෂම දේ තමයි වියට්නාම යුද්ධයේදී සොල්දාදුවන්ගේ තුවාල ක්ෂණිකවම අලවලා රුධිර වාහනය නවත්තන්න මේක භාවිතා කිරීම. වෙල්ක්‍රෝ සපත්තු බෑග් සහ ජැකට් වල තියෙන කිරිකිරි ගාලා ඇලවෙන පටිය හැදුනේ ස්වභාව ධර්මයේ පාඩමකින්. 1941 දී ජෝර්ජ් ඩී මෙස්ට්‍රල් කියන ස්විස් ජාතික ඉංජිනේරුවා එයාගේ බල්ලා එක්ක කඳුකරේ ඇවිදින්න ගියා. ගෙදර ආවම එයා දැක්කා එයාගේ කලිසමේ සහ බල්ලාගේ ලොම්බල බෝඩොක් කියන පැලෑටියේ කටු ඇමිනිලා කියලා. මේවා ගලවන්න මෙතරම් අමාරුනේ ඇයි කියලා බලන්න මේ බීජයක් අන්වීක්ෂයකින් බැලුවා. එතකොට ඔහු දැක්කා මේ බීජවල ඊටාම කුඩා කොකු තියෙනවා කියලා. මේ ස්වාභාවික යාන්ත්‍රණය කෘත්‍රිමව නිර්මාණය කරන්න ඔහුට අවුරුදු 10ක් ගියා. මුලින්ම කපුරේදී භාවිතා කළත් ඒ සාර්ථක වුණේ නැහැ. පසුව නයිලෝන් සොයා ගැනීමත් එක්ක වෙල්ක්‍රෝ එක සාර්ථක වුණා. මුල් කාලයේදී මේක එතරම් සාර්ථක වුණේ නැහැ. නමුත් නාසා ආයතනයේ ගගනගාමීන්ගේ ඇඳුම් වලට සහ බර රහිත අවකාශයේ බඩු රඳවා ගන්න වෙල්ක්‍රෝ භාවිතා කරන්න ගත්තට පස්සේ තමයි මේක මුළු ලෝකෙම ජනප්‍රිය වුණේ. එක්ස්-රේ වෛද්‍ය විද්‍යාවේ අති විශිෂ්ටම සොයා ගැනීමක් වුණු එක්ස් කිරණ සොයාගත්තේ 1895 නොවැම්බර් 8 වෙනිදා. ජර්මානු භෞතික විද්‍යාඥ විල්හෙම් රොන්ජන් තමන්ගේ විද්‍යාගාරයේ අඳුරු කාමරයක පරීක්ෂණයක් කරමින් සිටියා. ඔහු කැතෝඩ කිරණ නලයක් අලු කාඩ්බෝඩ් එකකින් සම්පූර්ණයෙන්ම වහලායි තිබුණේ. නමුත් ඔහු දැක්කා කාමරයේ ඈතින් තිබුණු රසායනික ද්‍රව්‍ය ගෑව තිරයක් අමුතුම කොළ පාටකින් දිලිසෙනවා. වහලා තිබුණු නලයෙන් කිරණක් එළියට පිටවන බව ඔහුට තේරුණා. මේ කිරණ මොකක්ද කියලා නොදන්නා නිසා ඔහු ඒවට එක්ස් කියලා නම තිබ්බා. වඩාත්ම පුදුම හිතන දේ තමයි ඔහු මේ කිරණ හරහා තමන්ගේ බිරිඳගේ අතේ ඡායාරූපයක් ගත්ත එක. ඡායාරූපය දැක්ක ගමන් එයාගේ බිරිඳ බය වෙලා කෑ ගැහුවා මම මගේ මරණය දැක්කා කියලා. මොකද එදා වෙනකම් කවුරුවත් තමන්ගේ ඇටසැකිල්ල දැකලා තිබුණේ නැහැ. මේ අහඹ සොයා ගැනීම නිසා රොන්ජන්ට නොබෙල් තියාගේ පවා හිමි වුණා. පෝස්ට් ඊට් නෝට් අද කාලේ නැතුවම් බැරි මේ කහපාට කොළ කෑල්ල ඇත්තටම අසාර්ථක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. 1968 දී 3M සමාගමේ ස්පෙන්සර් සිල්වර් උත්සාහ කළේ ගුවන් යානා හදන්න තරම් පුළුවන් ශක්තිමත් මැලියම් වර්ගයක් හදන්න. නමුත් හදා ගැනීමට හැකි වුණේ සාමාන්‍ය ලෙස ඇලවෙන ලේසියෙන්ම ගැලවෙන දුර්වල මැලියම් වර්ගයක්. මේකින් වැඩක් නැහැ කියලා හැමෝම හිතුවා. නමුත් අවුරුදු ගණනාවකට පස්සේ එම සමාගමේම ආතර් ෆ්‍රයි කියන පුද්ගලයාට ප්‍රශ්නයක් ආවා. ඔහු පල්ලියේ ගීතිකා පොතේ පිටු ලකුණු කරන්න දාන කොළ කෑලි නිතරම බිමට වැටීම. ඔහුට මතක් වුණා අර දුර්වල මැලියම් එක. ඔහු ඒක කොලයක ගාලා පොතේ ඇලෙව්වා. ඒක වැටුනේත් නැහැ ගලවද්දි පොතේ ඉරුනේත් නැහැ. මුලින්ම 3M සමාගම මේක විකුණන්න උත්සාහ කළාම කවුරුත් ගත්තේ නැහැ. පස්සේ ඔවුන් මේක නොමිලේ බෙදා දුන්නා. පාවිච්චි කරපු අය මේකට ඇබ්බැහි වුණා. අද වෙනකොට ලෝකේ රටවල් 100ක විතර මේ භාවිතා වෙනවා. අයිස්ක්‍රීම් කෝන් අයිස්ක්‍රීම් කෝන් කියන්නේ රසවත් වගේම සහයෝගීතාවය නිසා බිහි වුණු දෙයක්. සිද්ධ වුණේ 1904 දී ඇමරිකාවේ ශාන්ත ලුයිවල පැවති ලෝක වෙළඳ ප්‍රදර්ශනයේදී. එදා දවස හරිම උණුසුම්. ආනෝල්ඩ් ෆෝනචු කියන අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ කඩේට සෙනඟ පිරුණා. ටික වෙලාවකින් එයා ළඟ තිබුණු අයිස්ක්‍රීම් දාන කෝප්ප සහ පීරිසි ඔක්කොම ඉවරුණා. වෙළඳාම නවත්වන තත්ත්වයක තමයි තිබුණේ. නමුත් වාසනාවට එහා පැත්තේ කඩේ හිටියා අර්නස්ට් හමියු කියන වොෆල් හදන සිරියානු ජාතිකයා. ඔහු දැක්කා මේ ප්‍රශ්නය. ඔහු ඉක්මනටම එයාගේ වොෆල් එකක් අරගෙන රස්නේ තියෙද්දීම කේතුවක් කඩේට රෝල් කළා. ආනෝල්ඩ් ඒක ඇතුළට අයිස්ක්‍රීම් දැම්මා. පාරිභෝගිකයන්ට මේක අලුත් අත්දැකීමක් වුණා. මොකද අයිස්ක්‍රීම් කාලා භාජනයක් කන්න පුළුවන් වීම නිසා. වෝල්ට්ස් ෆෙයා කෝනුකෝපියක් ලෙස හැඳින්වූ මේ එදා ඉඳන් අද වෙනකම් අයිස්ක්‍රීම් ලෝකෙම ආක්‍රමණය කළා. ගිනි කූරු 1826 දී එංගලන්තයේ ජෝන් වෝකර් කියන ඖෂධවේදියා රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තුවක්කු සඳහා පුපුරන ද්‍රව්‍ය හදන්න උත්සාහ කළා. ඔහු ලී කෝටුවකින් මේ රසායනික මිශ්‍රණය කලවම් කරමින් සිටියේ. ටික වෙලාවකින් මේ ද්‍රව්‍ය ටිකක් කෝටුවේ කෙළවරේ හයි වෙලා තිබුණා. ඔහු මේක අයින් කරන්න හිතාගෙන කෝටුව අරගෙන පොළවේ ඇතිල්ලුවා.
පුදුමයට වගේ එකපාරටම ගිනිගත්තා. ඝර්ෂණයෙන් ගිනිගන්නා පළමු ගිනිකූර බිහි වුණේ එහෙමයි. හැබැයි ජෝන් වෝකර් මේක මනුෂ්‍යත්වයට කරන සේවයක් කියලා හිතාගෙන පේටන්ට් බලපත්‍රය ගත්තේ නැහැ. ඒ නිසා වෙනත් අය මේ අදහස අරගෙන කෝටිපතියෝ වුණා. නමුත් නියම නිර්මාණකරු මිය ගියේ බොහොම සාමාන්‍ය කෙනෙක් විදියට. පෙනිසිලින් ලෝකයේ සිදු වැදගත්ම අත්වැරදීමක් විදියට සැලකෙන්නේ පෙනිසිලින් සොයා ගැනීමයි. 1928 දී ස්කොට්ලන්ත ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට් කියන විද්‍යාඥයා තමයි මේ සොයාගත්තේ. මොහු ටිකක් අපිලිවලට වැඩ කරන පුද්ගලයෙක්. ඔහු සති දෙකක නිවාඩුවකට යද්දී ස්ටැෆිලෝකොකස් කියන බැක්ටීරියාව වගා කරපු භාජනයක් වහන්න අමතක කරලා ගියා. ඔහු ආපහු ඇවිත් බලද්දී දැක්කා ජනේලෙන් ආපු පුස් වර්ගයක් ඒ භාජනයේ වැවිලා කියලා. සාමාන්‍යයෙන් නම් ඔහු ඒක හොදලා දානවා. නමුත් ඔහු හොඳින් බැලුවට පස්සේ දැක්කා පුදුම දෙයක්. ඒ පුස් හැදුණු තැන වටේට තිබුණු භයානක බැක්ටීරියා ටික මැරිලා ගිහින් කියලා. මේ පුස් වර්ගය තමයි පෙනිසිලියම් නොටෑටම් බැක්ටීරියා මරන්න පුළුවන් ලෝ පළමු ප්‍රතිජීවකය. මේ ඖෂධය නිසා දෙවන ලෝක යුද්ධයේදී සොල්දාදුවන් මිලියන ගණනකගේ ජීවිත බේරුණා වගේම අදටත් සුළු ආස්වාදනයකින් අපි මැරෙන්නේ නැත්තේ මේ අත්වැරදීම නිසායි. කොකා කෝලා ලෝකයේ ජනප්‍රියම බීම වර්ගය ඇත්තටම හැදුවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිම නතර කරන්න සහ හිස රදයට බෙහෙතක් විදිහටයි. ජෝන් පෙම්බර්ටන් කියන ඇමරිකානු ඖෂධවේදියා සිවිල් යුද්ධයේදී තුවාල ලැබුවා. වේදනාව නැති කරගන්න ඔහු මෝෆීන් වලට ඇබ්බැහි වුණා. මේකෙන් බේරෙන්න ඔහු කොකා කොලා සහ කෝලා ඇට යොදාගෙන වයින් වර්ගයක් හැදුවා. නමුත් ඒ කාලේ මත්පැන් තහනමක් ආපු නිසා ඔහුට මේකේ තියෙන ඇල්කොහොල් ගතිය අයින් කරන්න සිද්ධ වුණා. ඉන්පසු ඔහු මේක ඝන සීනි සිරප් එකක් විදිහට හැදුවා. දවසක් ෆාමසියේදී ජලය දාලා මේ බෙහෙත හදනකොට ඔහුගේ සහායකයා අත්තින් වැරදීමකින් සාමාන්‍ය වතුර වෙනුවට සෝඩා වතුර මිශ්‍ර වුණා. මේ අලුත් මිශ්‍රණය බිව්වාම ඔවුන්ට තේරුණා ඒක පුදුම රසක් සහ අමුතුම ප්‍රබෝධයක් ඇති වෙන බව. මයික්‍රෝවේව් උඳුන පර්සි ස්පෙන්සර් කියන්නේ පාසල් අධ්‍යාපනය හරියට නොලබපු නමුත් සොයන් අධ්‍යයනයෙන් ඉංජිනේරුවෙක් වුණු හරිම පුදුම මිනිහෙක්. 1945 දී ඔහු රේතියොන් සමාගමේ රේඩාර් යන්ත්‍ර සඳහා බලය දෙන මැග්නෙට්‍රෝන් කියන උපාංගය පරීක්ෂා කරමින් සිටියා. යන්ත්‍රය ක්‍රියාත්මක වෙද්දී ඔහුට දැනුණා කලිසමේ සාක්කුව රත් වෙනවා වගේ. අත දාලා බලද්දී සාක්කුවේ තිබුණු චොක්ලට් බාර් එක සම්පූර්ණයෙන්ම දිය වෙලා. ඊළඟට මොහු කලේ ඉරුඟු ඇටක් ටිකක් ගෙන අර මැග්නෙට්‍රෝන් එක ළඟින් තිබ්බා. විනාඩි කිහිපයකින් ඒ ටික පුපුරලා පොප්කෝර්න් හැදුනා. තරංගවලට කැම රච් කරන්න පුළුවන් බව ඔහු සොයාගත්තේ එහෙමයි. 1947 දී මුල්ම මයික්‍රෝවේව් උඳුන වෙළඳපොළට ආවා. හැබැයි ඒක අඩි 6ක් උසයි කිලෝග්‍රෑම් 340ක් බරයි. ගෙවල් වලට ගැලපෙන විදිහට මේක හැදෙන්න තව අවුරුදු 20ක් විතර ගියා. අලපෙති. අද අපි ආසාවෙන් කන චිප්ස් හැදුනේ පාරිභෝගිකයෙක්ට පාඩම උගන්වන්න ගිහින් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 1853 දී නිව්යෝක් නුවර මූන්ස් ලේක් හවුස් කියන අවන්නලේ ජෝර්ජ් ට්‍රම්ප් කියලා අරක් කැමියෙක් හිටියා. දවසක් එතනට ආපු ධනවත් පාරිභෝගිකයෙක් ජෝර්ජ් හදපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රතික්ෂේප කළා. එයා කිව්වේ මේවා ඝනකම් වැඩි ක්‍රිස්පි ගතිය මදි කියලා. ජෝර්ජ්ට හොඳටම කේන්ති ගියා. ඔහු තීරණය කළා මේ මනුස්සයට කන්න බැරි වෙන්න අල හදන්න ඕන කියලා. ඔහු අලගෙඩිය අරගෙන කඩදාසියක් වගේ තුනී වෙන්න කැපුවා. ඊට පස්සේ තද වෙනකම්ම ගැඹුරු තෙලේ බැද්දා. අන්තිමට ලුණු ගොඩක් කියලා පාරිභෝගිකයාට ඇව්වා. ඔහු හිතුවේ පාරිභෝගිකයා බැනලා යයි කියලා. නමුත් තුනේ අනිත් පැත්ත. ඒ පාරිභෝගිකයා ඒකේ බරබර ගාලා හැපෙන සද්දයටයි රසයටයි වශී වුණා. එදා සරටෝගා චිප්ස් නමින් පටන් ගත්ත මේ අහඹු සොයා ගැනීම අද වෙන විට ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක්. ඉතින් ඔයාලා දැක්කනේ ලෝකය වෙනස් කරන්න හැම වෙලේම ලොකු සැලසුම් ඕනේ නැහැ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙන වැරදීම් අතපසු වීම පවා අපිට හිතා ගන්න බැරි තරම් හොඳ ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඔබත් කවදා හරි අත්වැරදීමක් කළොත් අධෛර්යමත් නොවි ඒ දිහා අලුත් විදියට බලන්න. කවුද දන්නේ ඊළඟ ලෝක පූජිත සොයා ගැනීම ඔබේ අතින් සිද්ධ වේවිද කියලා. මේ කතා 10න් ඔයා වඩාත්ම පුදුම වුණු කතාව මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.